අර පේන ප්‍රධාන ගේට්ටුවෙන් ඇතුළෙද්දී ඔය ගල්දාපු මාර්ගයත් දිගේ ආවා. ඒ මාර්ගය දිගේ එද්දී ඔයගොල්ලන්ට පේනවා මාර්ගයේ දකුණු පැත්තේ ශාඛා හදලා තියෙනවා, මාර්ගයේ වම් පැත්තේ ශාඛා හදලා තියෙනවා. ඒකෙන් මේ මාර්ගයේ දකුණු පැත්තේ හදලා තියෙන්නේ දකුණු ප්‍රදේශයට පමණක් ආවෙන කුරු ශාඛා. මාර්ගයේ වම් පැත්තේ හදලා තියෙනවා උතුරු ප්‍රදේශයට පමණක් ආවෙන කුරු ශාඛා. ඊට අමතරව මේ දෙපැත්තෙන් වාගේ හදලා තියෙනවා මේ සෑම දේශමූලික තත්ත්වයක් යටතේම රුධිර ශාඛා. එහෙමත් නැත්නම් උතුරේ දකුණේ කියලා නේව හදලා තියෙනවා. ඒ තුලින් අපි ඔයගොල්ලන්ට දෙන්නේ යම්කිසි පණිවිඩයක්. ඒ පණිවිඩය තමයි මෙන්න මේ පුංචි භූමි ප්‍රමාණය තුල මේ සෑම දේශමූලික තත්ත්වයක් යටතේම රුධිර ශාඛා තියෙනවා නම් මේ නිදහස් වුණු අපේ මේ පුංචි ශ්‍රී ලංකාවේ සියලුම ජාතීන් ජීවත් වෙනවා. එහෙනම් අපිට තියෙන්නේ දැන් සාමකාමී නිදහස් වාතාවරණයක්. එහෙනම් මේ ජාති ආගම් කුල ભેදකම් නොසලකා සියල්ලෝම එකට එකතු වී එකමුතුව වැඩ කරමු කියන පණිවිඩය තමයි මුලදීම මම ඔයගොල්ලොන්ට මෙතනදී දෙන්නේ. ඊට පස්සේ ඔයාලා එතනින් ඇවිල්ලා පහළදීම පියගල පෙළවල් හතරක් නගිනවා. පඩි පෙළවල් හතරක් නගිනවා. මේ පඩි පෙළවල් හතරෙන් අදහස් කරනවා අපේ ත්‍රිවිධ හමුදාවත් ප්‍රසලුණු දේශපාලන නායකත්වයත් එකතු වෙලා මෙන්න මේ මානසික මෙහෙයුම ආරම්භ කරා කියලා. ඊට පස්සේ පඩි පෙළවල් හතර නැගලා මේ වෘත්තාකාර පටු මාර්ග දිගේ ඔයාලා මෙන්න මේ ස්ථානට එනවා. මා හිතනවා ඔයගොල්ලොන් එම මාර්ග දිගේ එද්දී යම්කිසි අපහසුතාවයක් මහන්සියක් අමාරුවක් ඔයගොල්ලොන්ට දැනෙන්නට ඇති. ඒකට හේතුව තමයි අපි මේ මානසික මෙහෙයුම ආරම්භයේ සිට අවසානයේ දක්වා යන ගමනේදී අපිට මුහුණ පාන්නට සිදු වුණු මේ දුෂ්කර බව, වේදනාකාරී බව, වෙහෙසකර බව ඔයගොල්ලන්වත් පොඩ්ඩක් දැනුවත් කරන්න ඕන නිසා තමයි අපි මේ පටු මාර්ගයේ මේ විදිහට සකස් කරලා තියෙන්නේ. ඊට පස්සේ මෙතන මේ විශාල පස් පවුරක් තියෙනවා. මේ පස් පවුරෙන් ඔයගොල්ලන්ට මතක් කරලා දෙන්නේ අපේ මේ රට විජයග්‍රහණය කරන්න ඉස්සෙල්ලා එහෙම නැත්නම් මේ LTT ත්‍රස්තවාදයෙන් රට මුදවා ගන්න ඉස්සෙල්ලා මේ ශ්‍රී ලංකාව තුළ තිබුණු මේ භීෂණකාරී යුගය හා ප්‍රචණ්ඩකාරී තත්ත්වය. ඔයගොල්ලන්ට මම ඒක අමුතුවෙන් මතක් කරන්න ඕනේ නැහැ. ඔයගොල්ලෝ පොඩ්ඩක් මතක් කරලා බලන්න. එතකොට මෙහෙම නිදහසක් ඔයගොල්ලන්ට තිබුණේ කියලා. ඊට පස්සේ නැවත මෙතන පියගර පෙළවල් හතරක් තියෙනවා. මේ පියගර පෙළවල් හතරෙන් අදහස් කරනවා මේ කිසිදු බාධකයකට බිය නොවි නොසලී නොබියව මුහුණ දුන්නු අපේ ත්‍රිවිධ හමුදාවත් සේනාධි නායකත්වයත් මේ එකම අරමුණක් කරා ඇවිල්ලා මේ මානසික මෙහෙයුම කියන ඒ අරමුණ කරා ඇවිල්ලා මෙන්න මේ මානසික මෙහෙයුම ජයග්‍රහණය කරලා මේ රටේ සියලුම දේවල් ඔයගොල්ලන්ට පරිත්‍යාග කරා කියලා. ඊට පස්සේ නැවත තියෙනවා සතර දිශා බලාගත්තු සිංහ රූප හතරක්. මේ සිංහ රූප හතරෙන් කියවෙන්නේ අපේ ප්‍රෞಢ ඉතිහාසයත් එලා අනන්‍යතාවයත් මේ ත්‍රිවිධ හමුදාවේ තියෙන එඩිතරභාවය හා ගාම්භීරත්වය මෙන්න මේ සිංහ රූප හතරෙන් කියාපානවා. ඊට පස්සේ ඔයගොල්ලන්ට පේනවා මේ ඉදිරි විද්‍යාවේ ඉතාමත් වැදගත් වූ චිත්‍රයක් තියෙනවා. මේ චිත්‍රයෙන් අර්ථකථනය කරන්නේ විද්‍යාවේ තිබුණු වකවානුවේදී මෙම ස්ථානයේදී ඓතිහාසික සිදුවීමක් වුණා. අන්නේ සිදුවීම. සමහර විට ඔයගොල්ලෝ මේ සිදුවීම සජීවීව විද්‍යාවේ තිබුණු අවස්ථාවේදී සජීවීව ටීවීවලින් නරඹන්නට ඇති. ඔයගොල්ලොන්ට පේනවා මේ අතන සිදුවීමක් තියෙනවා. මේකෙන් කියනවා විද්‍යාවේදී සේනාංක හතරක් මෙම ස්ථානයේදී එකට එකතු වුණා වගේ. මේ සේනාංක හතර තමයි උතුරු කැරෙන් ආවා 53 සේනාංකය සහ 55 සේනාංකය එම ප්‍රදේශ අත්පත් කරගෙන මේ දකුණෙන් ආවා 57 සේනාංකය සහ 58 සේනාංකය එම ප්‍රදේශ අත්පත් කරගෙන මේ සේනාංක හතර මේ මෙහෙයුම කරගෙන ඇවිල්ලා පළවෙනි අධීරයේදී අවුරුදු 32කට පස්සේ උතුරු දකුණ එහා කරලා මෙන්න මේ ස්ථානයේදී එකට එකතු වුණා. ඊට පස්සේ මෙතන කොඩිය දාලා තමයි නැවත සංවිධානය වෙලා මේ මෙහෙයුම කරගෙන ගියා. නන්දිකඩ කලපුව දක්වා කරගෙන ගිහලා මේ LTT සංවිධානය කියන දේ අපේ රටෙන් සාමුලින්ම තුරන් කරලා දැම්මේ. ඊට පස්සේ ඊරයි හඳයි කියනවා පොඩි දෙවගති සොල්දාදු දෙන්නෙක් දෙකක් ඉන්නවා. මේකෙන් අදහස් කරනවා මේ ඊරහඳ පැවැදෙන සාස්ත්‍රු අපි ඇති කරගෙන තියෙන මේ සාමය හා බැඳීම ආයේ කවදාවත්ම කැඩෙන්න දෙන්නේ නැහැ. අපිට මෙන්න මේ ඊරහඳ හා විශ්වාසයි කියලා. ඊට පස්සේ ඊට උඩින් තියෙන සතර මුල්ලේ පුංකලස් හතරක්. මේ පුංකලස් හතරෙන් කියවෙන්නේ දකුණට පමණක් සීමා වෙලා තිබුණු මේ නිදහස හා සාමය සෞභාග්‍ය මේ මානසික මෙහෙයුම සමග අපි උතුරට ගෙනල්ලා මේ උතුරේ ජීවත් වෙන 97% වූ දමිළ ජනතාව මේ දමිළ ජනතාවට මේ සාමය සෞභාග්‍ය උදා කර දීලා උතුරට වසන්තය රැගෙන ආවා කියලා. නැවත ඊට උඩින් තියෙන ලයිට් හයි කරලා තියෙන කොටු පවුරක්. මේ කොටු පවුරෙන් කියවෙන්නේ මේ අපේ මාතෘ භූමිය තුල මේ වෙනකොට මේ සියලුම ජාතීන් එකට එකතු වී හමාරයි කියලා. ඊට පස්සේ මහා යෝධ සම්පන්න දැන් හතරකින් ශ්‍රී ලංකා දීපේ ඔතවාන ඉන්නවා. මේකෙන් කියන්නේ අපේ රට දැන් ජයග්‍රහණය කර අවසන් කිසිම බෙදුම්වාදී රාජ්‍යයක් නැහැ. එකම එක නිදහස් ශ්‍රී ලංකාවක් 100% ආරක්ෂා සහිතයි කියලා. ඒ නිදහසේ ආරක්ෂාවෙත් ප්‍රතිඵලයක් තමයි ඔයගොල්ලෝ මේ අද දිනේ භුක්ති විඳින්නේ. ඒ කියන්නේ වසර 32කට පස්සේ මේ E9 මාර්ගය දිගේ යාපනයේ නාගදීපේ දක්වා ගිහිල්ලා මේ යාපන ආත්තද්වීපයේ තියෙන සෑම සිද්ධාස්ථානයක්ම වැඳපු දාගෙන නැවත 100% ආරක්ෂා සහිත තමන්ගේ ගෙවල් කරා යන්නේ ඒ ආරක්ෂාවේ හා නිදහසේ ප්‍රතිඵලයක් ලෙස. ඊට පස්සේ ඊට උඩින් තියෙනවා පිපිච්චි මලක්. ඒ මල තමයි අපේ රටේ ජාතික පුෂ්පය නිල්මානෙල් මල. නමුත් LTT සංවිධානය මේ ප්‍රදේශ පාලනය කරද්දී ඒගොල්ලන්ට වෙනම රාජ්‍යයක් තිබුණා. එම රාජ්‍යයේ ජාතික පුෂ්පයලා තිබුණේ නියගලා මල. නමුත් අපේ මාතෘ භූමියේ දැන් LTT සංවිධානය කියලා දෙයක් නැහැ. එකම එක උතුම් වූ දේශයක් තියෙන්නේ උත්තරීතර දේශයේ ජාතික පුෂ්පය තමයි නිල්මානෙල් මල කියන එක. ඒ මලෙන් අදහස් කරන්නේ. ඊට උඩින් තියෙනවා පිපෙන්නට වෙරදරන පුංචි මල් පොහොට්ටුවක්. ඒ මල් පොහොට්ටුවෙන් ගෙනෙන්නේ ප්‍රාර්ථනාවක් හා බලාපොරොත්තුවක්. ඒ ප්‍රාර්ථනාව හා බලාපොරොත්තුව තමයි සාමයේ ඉදිරි දැක්මත් ඔයගොල්ලන් හෙට දවස ගැන තබා ඇති බලාපොරොත්තුව හා විශ්වාසය සාමයේ සෞභාග්‍ය පිරි සුබ නව දවසක් කියන එක. මේ ස්මාරකය සම්බන්ධයෙන් පමණයි අවට පරිසරය හා මෙතන වෙන විශේෂ සිදුවීම් පිළිබඳව ඔයගොල්ලෝ දැනුවත් කරන්න. ඔයගොල්ලන්ට පේනවා මේ පාරේ මෙහා පැත්තේ වතුර පිරලා තියෙන කලපුවක්. මේ කලපුවේ නම තමයි චුන්ඩිකුලම් කලපුව. මේ චුන්ඩිකුලම් කලපුවේ තියෙන විශේෂත්වය තමයි මේක ඉඩෝර කාලේට වතුර හිදෙනවා, වර්ෂාවට වතුර පිරනවා. ඒ වතුර පිරුණාන් පස්සේ තමයි මේ කලපුව මුහුද හා සම්බන්ධ වෙන්නේ. නැත්නම් මුහුද හා සම්බන්ධයක් නැහැ මේ කලපුවේ. ඔයගොල්ලෝ පහුගිය දවස්වල ආව නම් දකින්න තිබුණා මම සතියකට උඩදී මේකේ වතුර බිඳුවක්වත් තිබුණේ නැහැ. මේ වර්ෂාවට තමයි සම්පූර්ණයෙන් වතුර පිරিলা මුහුද හා සම්බන්ධ වෙලා තියෙන්නේ.
ඊටයි පාරෙන් එහා පැත්තේ තියෙනවා ලංකාවේ ලොකුම කලපුව කිලාලි කලපුව. ඒකට මේ කිලාලි කලපුවේ වතුර අරගෙන තමයි අලිමංකඩ නුල්ලේවයි පවත්වාන කියලා තියෙන්නේ. මේ කියන අලිමංකඩ නුල්ලේවයි පිටලා තියෙන්නේ මේ පේන කැලෙන් පිටිපස්සේ යුද්ධයෙන් ඉඳලා වැඩ නතර වෙච්ච ගමන් තාම එහෙමම තියෙනවා. අලිමංකඩ නුල්ලේවයි කියන විශේෂත්වය තමයි ලංකාවේ ස්වභාවිකව ලුණු මිදෙන එකම නුල්ලේවයි තමයි අලිමංකඩ නුල්ලේවයි. ඊට අමතරව ලංකාවේ හොඳම වතුර තියෙන ස්ථානය තමයි ඔයගොල්ලන්ට පේනවා එක්සයිඩ් බෝඩ් එකක් ඉදිරියෙන් ඊට ඉස්සරහින් ඈතින් තවත් දෙකක් පේනවා. ඔයගොල්ලෝ යාපිනේ ගිහලා එන ගමන නම් ඔයගොල්ලෝ දැන් අයිය කට්ටිය හන්දිය කියලා හන්දියක් පහු කරන්න ඇති. ඒ හන්දියෙන් අතුරට එන්න ලින් තුනක් පිළිලා තියෙනවා. අන්න ඒ ලින් තුනේ තමයි දැනට ලංකාවේ හොඳම වතුර තියෙනවා කියලා පරිශෝධන වලින් එළි වෙලා තියෙන්නේ. ලිංගාවට යන්න දෙන්නේ ආරක්ෂක හේතුන් මත. ඒ ලිනේ වතුර තමයි දල මාර්ගයෙන් මේ විස්තරයෙන් දැරිලා මේ ස්මාරකයේ සෑම තනකොළ ගහක් ගානෙම ගහන්නේ. ඒවකට ජනාධිපතිවරු ආර් ප්‍රේමදාස මහත්තයාත් ඔන්න ඔය ලින් තුනේ තමයි කොළඹට වතුර රැගෙන ගියා කියලා ජනප්‍රවාදයේ සදාම ඉන්නේ. ඊළඟට ඔයාලට කිව්වන් පස්සේ අපේ වතුරේ මේ වතුරේ ඇතුලේ පැහැදිලි වෙනසක් තියෙනවා. රසායනික ද්‍රව්‍යයක්වත් ෆිල්ටර් කරලා වතුරේ ස්වභාවික ලිදේ තියෙන වතුර තමයි නල මාර්ගයෙන් මේ විස්තරයට පවා එන්නේ. ඉතින් ඔයගොල්ලන්ට මේ වතුර ගන්න පුළුවන්. හැබැයි ඔක්කොමලා ගන්න එපා ගිහිල්ලා ඒ ඉල්ලීමක් මම කරනවා. අතන කැන්ටින් එකේ ටැප් එකක් දාලා තියෙනවා. බස් එකකින් දෙන්න සිල්ලේ ගිහිල්ලා ගන්න ඒ බලා ගන්න ඕනේ කියලා. හැමෝම ගන්න එපා. මොකද අපි කොන්නේ මේ වතුර තමයි අවශ්‍ය දෙන්න තමයි නැති. ඊට පස්සේ මෙම ස්ථානයේ අපි ශ්‍රීපාද ස්ථානයේ දෙවන කොට සලකනවා. ආගමික වශයෙන් කිසිම සම්බන්ධතාවයක් නැහැ. ඒකට හේතුව තමයි ඔයගොල්ලෝ ශ්‍රීපාද ගිහිල්ලා බලලා ඇති විදුලි සේවය කියලා එකක්. එතන හිරු උදා වෙනවා කියලා බලන්න පුළුවන්. නමුත් මේ ස්ථානයේදී හිරු උදා වෙනවා බයිනොත් බලන්න පුළුවන්. ලංකාවේ එකම ස්ථානයේ මෙන්න මෙතන පමණයි. ඔයගොල්ලෝ මේ ශ්‍රී ලංකාවේ ගත්තාම දැන් මේ ශ්‍රී ලංකාවේ ඇවිල්ලා ඉන්නේ පොඩි ස්ථානයකට. ඒ කියන්නේ මේ ශ්‍රී ලංකාවේ බෙල්ල උඩ තමයි දැන් ඉන්නේ. මේ බෙල්ල උඩ ඉන්න තව තමයි ලංකාවේ දෙකක්ම බලන්න පුළුවන්. ඉතින් ඒ දර්ශනේ ඔයගොල්ලොන්ට දැන් මෙතනදී සෑම දිනකටම බලා ගන්න පුළුවන්. ඔයගොල්ලොන්ට පැහැදිලිව පේනවා මේ පැත්තේ බස්නාහිර වෙරළ තියෙන සහ මේ පැත්තේ නැගෙනහිර වෙරළ තියෙන ලැබෙන ලංකාවේ කොහටත් මේ දතුන තරහා ගන්න විදියක් නැහැ. ඉස්කෝලේ යන කට්ටිය ඉන්නවනම් මතක තියාගන්න ලබන පාර පුරවීද කියලා. ඒකට පිළිතුරු තමයි 2009 ජනවාරි මාසයේ 10 අලිමංකඩදී කියලා මතක තියාගන්න. මේ ස්මාරකය හදන්න සම්මිත කරුණු තුනක් මුල් කරගෙන තියෙනවා. එකක් තමයි වසර 31කට පස්සේ උතුරු දකුණේ ආවෙලා තියෙන මේ ස්ථානයේදී අනිත් එක තමයි හසල ගාමිණී නැමැති රණවිරුවා ජීවිත පුද කරලා තියෙන මේ ස්ථානයේදී අනිත් එක තමයි රණවිරුවා 2200ක් පමණ ජීවිතයක් පස්සෙලා තියෙන මේ ස්ථානයේදී ඒ කරුණු තුන මුල් කරගෙන තමයි මෙන්න මේ රණවිරු ස්මාරකය හදලා තියෙන්නේ. ඉතින් මම ඔයගොල්ලෝගෙන් මේ හැමෝගෙම මේ ඉල්ලීමක් කරනවා මෙතන දාවන් පස්සේ මෙන්න මේ පියකට පෙරවල හතරෙන් උඩට නගින්න එපා කියලා. ඒකට හේතුවක් තියෙනවා. ඒ හේතුව තමයි අවුරුදු 30ක් තිස්සේ රට දැනුමේ යුද්ධ කරලා ඔයගොල්ලෝ මේ සහෝදර සොල්දාදුන් මේ දැන් සමුගත්තා. සමහර විට මේ ඇවිල්ලා ඉන්න කට්ටිය අතරින් ඇති එවන් කට්ටිය ආදරණීය බිරිඳවරුන්ට ආදරණීය සැමියන් අහිමි වෙලා ආදරණීය දරුවන්ට ආදරණීය දෙමව්පියන් අහිමි වෙලා ආදරණීය දෙමව්පියන්ට ආදරණීය දරුවන් අහිමි කට්ටිය මෙතනත් ඇති. ඒගොල්ලෝගේ රුධිරය හා දහඩිය තමයි මේ යාපනාන්තර දීපේ ඔයගොල්ලොන්ට අද දිනේ පැටගෙන වැලිකටයක් ගානේ දින්නේ. ඉතින් ඒගොල්ලන්ට පුස්කෝපාර දැක්වීමක් වශයෙන් තමයි මෙන්න මේ ස්ථානයෙන් අපි ඔයගොල්ලන්ට උඩට නගින්න එපා කියන්නේ. යුද හමුදා සොල්දාදුන් වශයෙන් අපි ඒ කට්ටිය යුද පිටියේවත් හදවතින්වත් කවදාවත් තනි කරන්නේ නැහැ. හිරු නැගෙන මොහොතේ හිරු බැස යන මොහොතේදී සෑමීට ප්‍රතික්‍රියා කරනවා මේ ජාතික දඩයක් දාලා ඒ සෑම මේකේ සොල්දාදුන් මම මෙතනදී සිහි කරනවා. ඉතින් ඔයගොල්ලන්ගෙන් මම ඒ ඉල්ලීම තමයි කරන්නේ. එතන ඡායාරූප ගත්තට කමන්නේ මේ තනකොළ පා ගන්නත් එපා. මේ හෙට දිනේ මේ නරඹන්න පිටසක් වෙනවා. ඒ කට්ටියටත් මේ දේ ඉදිරි කර යුතුයි. මේ අලිමංකඩ ස්මාරකයක් තවට පරිසර සම්බන්ධව කියන්න තියෙන ඒ පමණයි මම ඒ කියලා දුන්නේ. ඔය මොනවා හරි අපහැදිලි නොතෑරුණු තියෙනවා නම් ඔය කට්ටිය අහන්න නැවත මම පැහැදිලි කරන කතාව අහගෙන ඉන්න ඔයගොල්ලන්ට කොහොමද